ඔයා මේ ඉස්සරහ බ්‍රේක් විතර තියෙන්නේ. හරි මම ඉමීඩියට් පිස්සු ගෙලින්න එපා. හායි යාළුවනේ කොහොමද? කාලයකට පස්සේ ලස්සන සුපිරි බයික් වීඩියෝ එකක් අරන් එන්න කියලා හිතුණා. අද මේ වීඩියෝ එකේ විශේෂයෙන්ම මම BMW S1000RR එකේ Ducati Panigale බයිසිකලේ අතර තියෙන විශේෂම වෙනස්කම් ගැන කතා කරනවා. තව දෙයක් තමයි සුප බයිසිකලයක් ගන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්ට සහ දැනටමත් සුප බයිසිකලයක් පදින කොල්ලෙක්ට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔක්කොම චූපර තිබ්බේ ඔල්ලෝ විසිර යන්න දන්නේ නම් ඔල්ලෝ යන්න දැන් විසිර යන්න දන්නේ නැහැ ප්‍රෝ මැක්ස් ඔව් පෙරලා ඉන්නවා අපි කොහෙ ගියත් ආසල් ආදල් 40යි වෙලාවක් කලාවක් වෙනවා तुम्हारा पीछे आ जाओ उसका पीछे जाओ बस आप ये में जाएगा मैं इसमें जाएगा ये 930 में जाएगा 140 के ऊपर कोई भी जाएगा ना खाली बनी पता अभी ඔයා මේ ඉස්සරහ බ්‍රේක් විතර තියෙන්නේ. හරි මම ඉමීඩියට් පිස්සු ගෙලින්න එපා. හරිද? අර නෑ වැඩිපා අපි නවත්තන්නේ නෑ බං මං තිබ්බොත් මචං මට බෙවෙනවා බං මටත් ඒක තමයි කේස් එක. bro then you keep it because you smoke if I keep it with me I will smoke කොහොමද මගේ යාළුවෝ සෙට් එක මොකෝ වෙන්නේ ඒ දවස් ටිකේ? අද අපි බලමු ලස්සන බයික් වීඩියෝ එකක්. කට්ටියම අහලා තිබ්බ Ducati වීඩියෝ එකක් දාන්න කියලා. ඔන්න එහෙනම් අද තමයි දවස. කට්ටියම අන්තිම වෙනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපේ ආදරණීය රයිඩ් එකට සෙට් වුණ කට්ටිය තමයි අබුදාබි ඉඳලා මායි යාළුවෝ සෙට් එකක් ආවා ඩුබායි වලට. කිලෝමීටර් 160ක් 180ක් විතර අපි පැද්දා. මෙතන පොඩි ස්ටොප් එකකට අපි නැවතුවා. මොකද මෙතන ඉඳන් අපි ආයෙත් අබුදාබි යන්න ඕනේ. අපේ රයිඩ් ඔක්කොම බොහෝ වෙලාවට මේ දවස් ටිකේ රැට තමයි වෙන්නේ. ගොඩක් කට්ටිය ඕගොල්ලොන් දකින්න රයිඩර්ස්ලා ඔක්කොම මෙහි වැඩ කරන කට්ටිය. ඉතින් රැටත් පාරවල් සුපිරි. රැට පාරවල් සුපිරි කියන්නේ වැඩි තදබදයක් නැහැ. පාරවල් ඔක්කොම empty. සේෆ්ටි විදියට පදින්න පුළුවන් මේ කිසිම බයක් නැතුව. ඉතින් Ducatiත් අරන් අපි සෙට් එකම ඉස්සලාම යන්නේ ෂෙඩ් එකකට. මොකද මේ වෙලාවේ Ducati ඇත්තටම කිව්වනම් පෙට්‍රල්ම නැහැ. ඉතින් ළඟම තියෙන ෂෙඩ් එකට ගිහිල්ලා ෆුල් ටැංක් අහගෙන අපි සෙට් එකම ආයෙත් අබුදාබි බලා යන්න ඕනේ. ඉතින් මාර්ම ෆන් එකක් ගත්තා එදා. ඒ කියන්නේ කිසිම ප්ලෑන් එකක් නැතුව ගිය රයිඩ් එකක්. නොසිතූ විදියට අපි යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙකුත් හම්බුණා අතරමඟදී. ඉතින් සුපිරි. දුබායි අබුදාබි පාරවල් කොච්චරක් ලොකුයිද කිව්වොත් මැප් එකක් නැතුව අනිවාර්යෙන් Tamanට ගමනක් යන්න හරිම අමාරුයි. මොකද පාරවල් ඔක්කොම එකම ස්ටෑන්ඩඩ් එකට එකම විදිහට තමයි තියෙන්නේ. කලර් ලයිට්ස්, එතකොට හයිවේස්, එතකොට මාක් කරලා තියෙන සලකුණු ඔක්කොම එක වගේ. ඉතින් අපිටත් පෙන්නපු ෂෙඩ් එක අපි පොඩ්ඩක් රෑ වෙලා නිසා ඔක්කොමලා හයියෙන් යනවා. ඉතින් අපිට සිග්නල් පහු වෙනවා. ඉතින් ඔතනින් අපි වමට U-turn එකක් කරන් ෂෙඩ් එකට තමයි යන්නේ. මගේ වීඩියෝස් බලනකොට දැනෙනවා ඇති කොච්චර නිදහසේ අපි පදිනවද කියලා. කිසිම බයක් සැකක් නැතුව මේ නිදහස අපේ රටට තාම ලැබිච්ච නැති එක මට මාරම දුකයි. මොකද ගිය පාර මම වැකේෂන් ඇවිල්ලත් අගෝස්තු වල සෑහෙන බලාපොරොත්තු ගොඩාක් තිබ්බා. මම හිතුවේ ජනවාරි වගේ වෙද්දී අනිවාර්යෙන් අපිට රෙජිස්ට්‍රේෂන් දීලා ඇති. අපේ ලංකාවේ කොල්ලෝ ගොඩාක් සතුටු වෙන සුබ අලුත් අවුරුද්දක් වෙයි කියලා 2025. ඒත් මේ වන විටත් තාම රෙජිස්ට්‍රේෂන් දීලා නැහැ. මේක තරුණ කොල්ලොන්ට තියෙන ලස්සන හොබි එකක්, ලස්සන පැෂන් එකක්. මේක හරියටම කරා නම් ගොඩාක් තරුණ පරපුර කියන්නේ නොමග යන්නේ. මොකද බයික් වලින් කොට ගිය ගොඩාක්
තරුණ කොල්ලෝ ඉන්නවා මම දන්න තරමට. මේ ටික කට්ටියක් ඉන්නවා බයික් කියන්නේ හරිම අපරීක්ෂාකාරීව පදිනවා. නැතුව නෙවෙයි හෙල්මට් එකක්වත් නැහැ. එක්ක හෙල්මට් එක උස්සගෙන පාර කියන්නේ එම්ටි නම් ටිකක් හයියෙන් යන එක වෙන එකක්. සිටි එකේ අස්සේම කියන්නේ බස් නවත්තලා තියදී වාහන නවත්තලා තියදී මිනිස්සු පාර පන්නතන් වලේම හයියෙන් යන එක කවුරුත් අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒක වැරදි. ඉතින් ඒ වැරදි ඔක්කොම හදාගෙන ඉස්සරහට අපේ කොල්ලොන්ට යන්න පුළුවන් නම් කවදා හරි අපිට රෙජිස්ට්‍රේෂන් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. सही है ना स्लो जाएगा आराम से डीर फील हाँ लास्ट एक्सिट स्टॉप करेगा देखेगा नहीं तो डीर फील में बोला नहीं අන්තිමේදී අපි හොයාගෙන ආපු ෂෙඩ් එක අපිට හම්බුණා. හරිම සතුටුයි. කට්ටියම මෙතන ෆුල් ටැංක් අහගත්තා. දැන් UAE වලට මාරම සීතලයි. කොච්චර සීතලයිද කිව්වොත් සයිඩ් කන්නාඩි වලට මිස්ට් එක වගේ ෆොග් එක බැඳෙනවා. අපිට දැන් යන්න තියෙන්නේ ආයෙත් අබුදාබි වලට. හැබැයි අපි ෂෙඩ් එක හොයාගෙන ආපු නිසා ගොඩක් ඇතුළකට ආවා. කොහොම හරි Google Map එක පිටින් ආයේ හයිවේ එකට කියන්නේ ෂේක් සයිඩ් රෝඩ් එකට දාගත්ත කියන්නේ අපිට පරිස්සමට යන්න පුළුවන් අබුදාබි වලට. මට දැනෙන විදිහට පැණිගලේ බයික් එක පදිද්දි නිකන් හරිම කඩවසම් හැඟීමක් දැනෙනවා. ඒ කියන්නේ ඒකේ සීටින් පොසිෂන් එකක් දන්නේ මාරම ලස්සනයි බයිසිකලේ වාඩි වුණාම. ඒක වෙන්නේ නැති අපේ ලංකාවේ කොල්ලෝ පැණිගලේ බයික් එකට කියන්නේ පැණි කෙල්ලට එච්චර ආස. බයික් රයිඩ් එකක් පටන් ගන්න කලින් අනිවාර්යෙන් මාත් එක්ක පදින කොල්ලන්ට පොඩි බ්‍රීෆින් එකක් දෙනවා. පොඩි සාරාංශයක්. හරියටම අපි කොතනද යන්නේ, මොන පාරින්ද යන්නේ, නවත්තන මොන පාරවලද නවත්තන්නේ, ස්පීඩ් එක කොච්චරක් වගේ වෙනවද, ඒ කියන්නේ ඒගොල්ලන්ට මොන හරි කියන්නේ නවත්තන්න උවමනා වුණොත් සිග්නල් කරන්න හෙඩ් එකක් ගන්න ඒ වගේ පොඩි බ්‍රීෆින් එකක් දෙනවා. මොකද මා විශ්වාස කළා මේගොල්ලෝ ගොඩාක් දුර පදින්න මාත් එක්ක යනවා. කිලෝමීටර් 300ක් 400ක් විතර අපි රයිඩ් කරනවා එක දවසක එක රයිඩ් එකකදී. හැම වෙලාවෙම මට හිතෙන දෙයක් තමයි අබුදාබි ඉන්න අපි කොච්චර වාසනාවන්තයිද කියලා. මොකද අපි දාන හැම රයිඩ් එකම ඩුබායි හරහා නැත්නම් අල්ලෙන් හරහා දාන්නේ. ඉතින් අපිට ගොඩක් සිටි එක හවු වෙන්නේ නැහැ. අපේ ගෙවල් වලින් ඉඳන් හයිවේ එකට දැම්මට පස්සේ උඩරිම ගෙදර ඉඳන් කිලෝමීටර් 4කින් 5කින් හයිවේ එක සෙට් වෙනවා. ඉතින් එක දිගට ඔන්න ඔය හයිවේ පාර තියෙන්නේ මාරම ෆන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හයි කැපැසිටි බයික් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ලේන් 4ක් පාත් තියෙන එක දිගට සිග්නල් නැති කියන්නේ පැය දෙකක් විතර සිග්නල් එකක්වත් හවු වෙන්නේ නැතුව එක දිගට පදින්න පුළුවන් ලස්සන හයිවේ එකක් තියෙන. ඉතින් අපිට බයිසිකලේ හඬ පවර් එක එතකොට බයිසිකලේ හැන්ඩලින් ඔක්කොම උරගා බලන්න පුළුවන්. සුපිරිම chance එකක් හම්බ වෙනවා මේ පාර හරහා. ගමනේ කිසිම තැනකවත් අපිට කිසිම බෝරින් එකක් සෙට් වෙන්නේ නැහැ. මොකද ඒ තරමටම මේ පාර මාරම ත්‍රිලිං නිකන් ට්‍රැක් එකේ පදිනා වගේ එනේ රෑ 10න් පස්සේ පදින අපේ හැම රයිඩ් එකම මාර නිදහසේ පාර අපේ කරගෙන ලස්සන රයිඩ් එකක් ගිහින් එන්න පුළුවන්. රයිඩ් එකේ අතරතුර අපිට යාළුවෙක් සෙට් වෙනවා. ඉතින් බයික් පදින ඔක්කොමලා යාළුවෝ කියලා තමයි මේ යුනිවර්ස් එක හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් සෙට් එක පිටින් බයික් යනකොට තනියෙන් එන රයිඩර් කෙනෙක් හිටියොත් අනිවාර්යෙන් එයා ඇවිල්ලා අපිත් එක්ක ප්ලග් වෙනවා. ඕ වගේ අවස්ථාවක් තමයි ඔය ගෝල්ඩ් වින් කියන්නේ Honda ගෝල්ඩ් වින් එකේ ඉන්න දෙන්න අපිත් එක්ක සෑහෙන දුර එනවා. පොඩි ක්ලිප් එකක් මට දාන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ ක්ලිප් එක මම ගත්තා. යාළුවෝ ගොඩාක් හම්බුනේ බයික් පදින්න ගත්තට පස්සේ. ඉතින් හරිම සතුටුයි. ඒකයි මම පුනා කියන්නේ බයික් කියන්නේ කොල්ලොන්ට නරක දෙයක් නෙමෙයි. හරි මාර්ගයකට යන්න පුළුවන්. අපේ කොල්ලන්ව වැරදි මාර්ගවලට යන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු කරන සුපිරිම හොබි එකක් තමයි සුව බයික් කියන්නේ. ඔන්න එහෙනම් වීඩියෝ එකේ හොඳම කොටසට අපි ආවා. දැන් මම කියන්න මේ බයිසිකල් දෙකේ කියන්නේ BMW S1000RR එකයි පැණිගලේ 899 මේ බයිසිකල් දෙකේ මට දැනුණ වෙනස්කම් මොනවාද කියලා.
ඉතින් ඉස්සලම හැන්ඩලින් අතින් බැලුවොත් මන් දන්න තරමින් ඔයා බයික් වලට අලුත් නම් පැණිගලයක ටිකක් පදින්න ලේසි. S1000RR එකේ සීටින් පොසිෂන් ඔක්කොම ටිකක් ප්‍රොෆෙෂනල් වැඩි. ඒ කියන්නේ හොඳටම පදින්න පුළුවන් සුපර් බයික් පදින්න කොල්ලෙක්ට සුපිරි. එතකොට පවර් එක අතින් ගත්තොත් අනිවාර්යයෙන්ම S1000RR එක ඉස්සරහින්ම ඉන්නවා මාරම පවර්ෆුල් බයිසිකල් එකක්. 899 පැණිගලයක 900cc වගේ වෙන නිසා ටිකක් පවර් එකත් අඩුයි. එතකොට ක්වික් ෂිෆ්ටර් එක බැලුවොත් දෙකේම තියෙනවා. හැබැයි S1000RR එකේ ක්වික් ෂිෆ්ටර් එක ඇවිල්ලා ඒම් පිටින්ම නෙක්ස්ට් ලෙවල්. ඒක මාර ගති ගින්දර පනිනවා. කියන්නේ ලොකු වෙනසක් දැනෙනවා ඕගොල්ලන්ට ක්වික් ෂිෆ්ටර් එක දාද්දී. පැණිගලයකේ එච්චර ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. නෝමල් ගියර් ෂිෆ්ටිං එකක් වෙන්නේ. එතකොට ඇවිල්ලා බයිසිකල් එකේ වේට් එක බැලුවොත් පැණිගලයක ටිකක් බරින් අඩුයි වගේ මට දැනෙන්නේ. S1000RR එක ටිකක් බරින් වැඩි. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දන්නවා S1000RR එක 4 සිලින්ඩර්. එතකොට පැණිගලයක V2 සිලින්ඩර් එන්නේ. එතකොට විශේෂයෙන්ම අපි කවුරුත් කැමති හඬ. ඒ කියන්නේ සමහර කට්ටියට පැණිගල් හඬ ආස ඇති. හැබැයි මං ගොඩක්ම ආස CBR හඬ. ඒ කියන්නේ F1 හඬ වගේ එන හඬක් එන බයික් වලට. ඒ කියන්නේ S1000RR එකේ හඬ මාරම සුපිරි. ඒ කියන්නේ ෆ්ලයි බයි එකක් එමෙ යද්දි හඬ ඒ කියන්නේ නෙක්ස්ම ලෙවල් එකට තියෙන්නේ S1000RR එකේ. එතකොට ඇවිල්ලා අනිවාර්යයෙන්ම කට්ටිය ආයි තෙල් කරන්නේ මොකද්ද කියලා. ඒක නම් මාරම වීලු ප්‍රශ්නයක්. සුව බයික් එකක් අරන් කවදාවත් තෙල් කොච්චරක් කරනවද කියලා අහන්න එපා. මොකද මේ බයික් ගන්න අපි තෙල් කරන්නවත් දුර යන්නවත් නෙවෙයි. සුපිරිම ෆන් එකක් ගන්න උපරිම පවර් එක දාලා බයිසිකලේ ෆුල් හඬ ගන්නයි ෆුල් උපරිම ස්පීඩ් එක ගන්න. එතකොට එතන තෙල් කරන එක අපි කවදාවත් බලන්නේ නැහැ. මේ ඔක්කොම තිබිලා මදි අන්තිමට අපි බලන්නේ බයිසිකලේ ෆුල් එන්ජොයි කරන්න පුළුවන්ද කියලා. කියන්නේ බයිසිකලේ එක තැනකවත් එක මොහොතකවත් බෝරින් වෙන්නේ නැද්ද කියලා. ඒ අතින් මේ බයිසිකල් දෙකම නෙක්ස්ම ලෙවල් එකේ টপම තැනේ ඉන්නවා. මේ බයික් දෙක මට කියන්නේ මුළු දවසම පදින්න දුන්නත් එපා වෙන්නේ නැහැ. දෙකේම වයිබ්ස් දෙකක් තියෙන්නේ. S1000RR එකේ MPT ඇග්‍රෙසිව් මෝඩ් එකක් තියෙන්නේ මාරම ෆන්. ඒ වගේම පැණිගලයකේ තනිකරම හැන්ඩලින් හොඳ නිසා RPM කියන්නේ 6 ගියර් එකෙත් RPM උඩටම ගන්න පුළුවන් මාරම ෆන්. ඒ කියන්නේ එතකොට 2 සිලින්ඩර් එකේ එන අර හඬ එනවනේ නිකන් මොටෝ ජීප් එකේ අමුතුම ෆීලිං එකක් එනවා. ඉතින් බයික් දෙකේම අමුතුම ෆීලිං එකක් තියෙන නිසා බයික් දෙකම පට්ටම සුපිරි. අපි දැන් මෙතන කිලෝමීටර් 100කටත් එහාට එක දිගට රයිඩ් කරපු නිසා කොල්ලන්ට මහන්සි ඇති. ඉතින් මගේ වගකීම පොඩ්ඩක් නතර කරලා ඒගොල්ලන්ට පොඩි ටයිම් එකක් දෙන්න ටිකක් රිෆ්‍රෙෂ් වෙලා ආයෙ රයිඩ් එක පටන් ගන්න. ये पहन लो ना नीचे से। हाँ इमरान भाई ये पहनो नीचे से पहनो ये। नहीं मुश्किल नहीं चलता है. चलता तो है सेहत है तो फिर खराब होगा। You can watch the bikes हाँ। चाय पिएगा थोड़ा दम मारेगा शॉप करेगा उसके बाद दूसरा स्टॉप बिल्कुल में करेगा. ඔන්න ඔහොමයි ඩුකාටි පැණිගලේ වීඩියෝ එක අද අරන් ආවේ. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝස් බලන්න ආසයි නම් මගේ පේජ් එක ෆලෝ පාරක් දාලා සිට්ටලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.